ඇත්තටම මෙයාට එක්ස්පෙක්ට් කරන්න ඕන වත් එක දැන් මේ ඔයාව තනි කරන්නේ නැතුව වත් එක මෙච්චර කාල හිටපු එකට නැත්තම් මං කිව්වේ දෙයියෙක් කියනවා. දෙයියෙක් ඒත් මගේ බෞද්ධ ජීවිතයේ දේවල් කියන්නේ බෙදලා ගන්න ඒවා. ඔව්. අද මට ඒවා. ඔව් නේ. බෙදලා කියන්නේ. ඒකත් දැන් ඒ තරමටම වැඩක් නැහැ කියලා. ඇක්චුවල්ට ඇත්තටම කඳුළු වෙලව ගත්තා. හරිද? කාටවත් හැබැයි වක් කරොත් පවත් එක්ක. ඔව්. ඔබ ලෝකාන්තර පිටක් කරලා දිනනවා. ඒ කියන්නේ මෙයා වගේ කෙනෙක්. ඔව්. ඔයාට හම්බෙන්නේ. හම්බ වෙන්න මහත්තයා. ඒ වුණත් මේ මහත්තයා අල්ලන්න බෑ. අල්ලන්න බෑනේ. මට මහත්තයාගේ මගේ තියෙන බොරු කරන්න බෑ ඕන්නම් මම. මම අල්ල බෑ. බෑනේ. අව ඇල්ලුවොත් මේවත් වෙවුල්ල. ඒ බෑ. මේකනේ මහත්තයාගේ කුලියට ගත්තොත්. ඔව්. දේවල් අයිති කරාට දිනවා. මම ඔබ දවස් 10කින් දෙන්නම් කියලා. බෑනේ. හැබැයි ඌ මහත්තයාගේ ඌ අම්ම දහන කකුල් ඔව්. හැබැයි මම ඉන්නේ රෝද පුටුවේ. මම දුන්නොත් දවස් 10කින් දෙන්නම් කියලා. ඒ වාලා මම මාත් හොයා ගන්න. ඇත්තටම ආදාරම හැටියේ. මාසේ වාගේ 15000 කුලිය කිව්වේ. මේ 15000 තියාගන්න. හරි. ඔක තියාගන්නවා මේ මාසේ කුලිය ගෙවලා. හරිද? ඔව්. ඕකෙන් කුලිය ගෙවලා මේකෙන් බඩු ටිකක් කරගෙන. මේ මාසේ ගොඩාක් පින්. ඕකෙන් බඩු ටිකක් කරලා. උතුරන්න හම්බෙන්න මන් දන්නේ මම මාත්‍යයටයි ඔහොම කරන්න දුන්නේ කියලා මට කෝල් කරලා මේ ඔයාගේ වෙලාවමද මම දැක්කේ ඒක. ඉතුණා කියන්නේ මාත්‍යාට වේදේ කරන්න දුන්නා. හරිද? ඔව්. මාත්‍යා නවතින්දර මාත්‍යාවත් දැල්ලා. ප්‍රශ්නේ අපි හංගන් ඉන්න ඕනේ නැහැ. අපි කෙනෙක්ට ලෝකෙට කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ඕන තරම් මේ ලෝකේ ගොඩක් අය ඉන්නවා. ලංකාවේ ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගොඩක් කැමති මේ කෙනෙක්ට කරදරයක් වුණාට පස්සේ පිළිහිට වෙන්න. හලෝ කොහමද මොනවා වෙලාද ඈ සුසුම්නා ත්‍රිවිල ලොරි හැපුණාද අප්පා කොයි කාලෙද ඉලස් ඉතිදුනේ එහෙමද බබාලා ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා ගෙවල් එහෙම ඒ කියන්නේ දැන් ජොබ් එකක් කරන්න බෑනේ පාර සුසුම්නාව කුපුරලාද තෙරපිලා දෙකේම හතරම ඒ කියන්නේ මම හරියට දන්නේ නැහැ හා ඒක මෙතනින් පහළ කියන්නේ 12න් පල්ලෙය කියලා මාතරට දන්නේ ඒ කියන්නේ නා ඒ කියන්නේ දැන් අර ඔයාලට මේ ඇඟිලි පොඩ්ඩක් මේවා අමාරු වෙදිනේ පොඩ්ඩක් මේ දිගාරණ කරන්න අමාරුයි අයිදින්න බෑද බෙල්ලෙන් පල්ලෙය බෙල්ලෙන් පල්ලෙය කකුලොන්ව ඕනනම් මට පෙන්නන්න පුළුවන්. මේ කකුල දිගෑරියෝ. ඔව්. ධනිකර පොඩලාම මාළුවෙක් වගේ නටනවා. එහෙමයිනේ. ළමයි කොහොමද ඉස්කෝලේ කීයද ඉන්නේ? ඉස්කෝලේ සූරුමුසා 7 සූරුදුව 10 ලොකු මුසා මුසල්කෝස්යක්. හොටල් වර්ක්ස් එක කරනවා. ඒකලට ප්‍රශ්න නැහැ. ඒක නන්දලාරේ කරේ. එහෙමද? ඔයාලට කියන්නේ? මේ කොලියට? ඒ කලින් ගිහින් ගොඩම පන්සල්ලා. ගොඩගම. තාත්තාට විස්ස. ඒ කියන්නේ දැන් මෙතන ඕගොල්ලෝ මේ විදිහට කොච්චර කළද? එතන දැන් මානකට කවුරුත් දැක්ක කරේ. එහෙමද? ඒක කලින් අපි කාර්ය ගියා. හා ඒක රෝද පුතුව කැඩුනා. ඒ මොකද උනේ? ඒ රෝද දැන් නම් හැදුවා. මේකද? ඒක අර බලුත්තරේ මාමා හදුවා. මේක කල්ලා ගියාද? ඔව්. ඒ කියන්නේ මම තල්ලු කරා යනවා. තල්ලු කරාට මෙයා අපිට බරයිනේ. ඒකයි අපි දුර යන්න කියලා. එහෙමද? සාමාන්‍යයෙන් කන්න බොන්න එහෙම දිනවද? මාසෙට කුලිය කීයද? 15යි. 15000 කුලිය. අපේ ලැබේ තියෙනවා. මම දන්නවා මාත්‍යා මේ මොකක්ද දාන්න කියලා මම නැහැ. නෑ. කොයිලක් යනවා. ඔව්. දැන් මේ ඉන්නකොට මේ කොයිලක්. ඒ කියන්නේ මෙහෙම ඉන්නකොට? මෙතන ඉන්නකොට මේ වටපිට පොලිසිය ගන්නවා. ඔව් නේ. මේ ඉන්නකොට මම දුවනවා. ඒ සරම දැන් නම් කරන්නේ නැහැ. ඒ කියන්නේ යන්නේ කොහමද මේ මේකේ ඔයා තඩියම යනවද? නෑ මෙයා ඉන්නවා. ඉන්නවනේ. ඒ කියන්නේ දැන් ඔයාට වැඩක් කරන්නත් බෑ මෙයාව අනිවාර්යෙන් බලා ගන්න ඕනේ නේ. අන්න ඒක. ඇවිල්ලා අහනවා. ඔව්. මෙයාට රැකියාවක් කරන්න කියලා. අන්න ඒක. මට සුවිප්පියක් උදෙනවා කියලා. ඒ වුණාට මම තමයි ඒක මම මේ වටපිටාවේ ඉන්න මිනිස්සු. ඔව්. මට මේ ඉන්නකොට මේ කොයිලක්
හැබැයි ඒක එහෙම වුණ නැත්නම් ඔයාලට පුළුවන් ජොබ් එකක් කරන්න මොකක් හරි ගන්න. ඔයාලටත් පුළුවන් එනං අර ස්විප් එකේ උඩ මොකක් හරි කරන්න. අපරාධ යන්න ඒක ප්‍රශ්නයක් තියෙනවානේ. මට අනික මේ කියන එකක් බොරු නෙවෙයි. ඔව්. මේ ෂර්ට් එක කලිසුමවත් ගලවන්න බෑ. බෑ. අඳින්න බෑ. තනින් කරන්න බෑනේ. ඒ කියන්නේ ඔයාලට මේ කකුල සාමාන්‍යයෙන් අත් දෙකෙන් ඉස්සුවොත් විතරක් එහෙම කකුල උස්සන්න බෑ. බෑනේ. හරි හරි. මේවක් කරන්නේ මෙහෙම කරන්න පුළුවන්. ශරීරේ උනන්නේ. මෙතනින් පල්ලෙහාට බලන්න. ඉතින් පල්ලෙහා. දැන් අයියෙන් කරා. ඔව්. බෙවුලන. ආයෙම කරන්න එපා. ඕනේ. මේ කකුල දිග හරියොත් මහත්යක් බයි. එහෙමද? ඒ කියන්නේ ඒ තරම් බෙවුලන. කියන්නේ මෙයාවත් ඇත්තටම විසිට මෙයා බර දාලා අල්ලන්නේ. ඔව්. මට ශරීරේ ගන්න බෑනේ ගැම්ම. ඉස්සරත් මෙයා මහතයිද? මේ වගේ වුණාට පස්සේ මහත් උනේ. නෑ මම සාමාන්‍යයෙන් කෙට්ටුවේදී කෙට්ටු වේඩේ පොඩ්ඩක් එක තැන වුණාට පස්සේ මහත් වෙනවනේ. නවයක් කියන්න දැන් මාත් මගේ වේදේ දැක්ක කරලා. ඔව්. මට මේ වගේ කෙනෙක් හම්බු වෙච්ච එක හොඳයි. ඉතින් කියන්නේ මං එන පවක් කරලා ඇතිද? එහෙම වෙන්න. එහෙම හිතමුකෝ දැන් අපි අපේ ආගමට අනුව අපි හිතමු අපි කර්මයක් මොකක් කරේ අපේ කර්මයේ පස්සෙන් එනවනේ. ඔව් ඒක තමයි මේ තාමත් මම මේකට කැමති නෑ මට ඊට වැඩි සල්ලි වාගන්න පුළුවන් කඩයක් ගන්න. වා අවංකව කැමති නෑනේ මේ වැඩේ කරන්න. මේ වැඩේ කරන්න. අවංකව මම කොල්ලෙක් දැන් මමත් කොල්ලෙක් ඔයත් කොල්ලෙක්. ඔයා කැමති විදිහ නෑ. මම කවුරු හරි ඔව්. දීලා ගියොත් තමයි. ඔව්. මම මෙතනින් ලක්ෂයක් තියක් ඔව්. අවදාකත් ඉල්ලන්නේ. ඒක හරි. ඔය එක කඩේකින්වත් ඕනනම් ගිහිල්ලා මහත්ලා සාධක වශයෙන් පහල බලන්න පුළුවන්. ඔව්. ඔය දිගටම ඔව්. කඩේකින්ම රුපියලක දෙයක් තියන් අරගෙනත් නෑ. නෑ. ගිහිල්ලා කවදාකත් හම්බුනේ. ඔව්. බඩගිනි කියලා. ඒක ඇත්ත. මෙයා මාත්‍ය කන්දර භාර්යාවක් නෙවෙයි. දෙයියෙක්. ඔයාව අතරින් නැතුව මෙයා දෙකටම මත් එක්ක ඉන්න එකනේ. මම අවුරුදු එකමාරක් ඉස්පිරිතාලේ හිටියා. ඒ ඉන්න එකමාරේ මම හැබුකුපත් දෙකේ කියලා. ඔව්. මාස දෙකේ යනකොට කවුරුද? සමහර අය අපාන එක බෞතරයක් දෙක. බහුතරයක්. ඒ කියන්නේ මාස දෙක යනකොට පවුල් වල දීලා පවුල් වල දාලා යනවා. මොකද කියලා පබ්බලාගෙදර ගිහින් එක්ක වල්ච් එකක්. ඔව්. දැන් මෙයා මම දුක. තල්ලු කරා. ඔව්. අර ටොයිලට් ඒ කියන්නේ අනිත් එක ඔයා බරයි, ඔයාලා ටොයිලට් යන ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම මෙයා දරාගෙන කරනවා. එතකොට ඔයාට සාමාන්‍යයෙන් පුළු පැය 24ක් මෙයා බලා ගන්න වෙලා තියෙනද? එහෙමයි නේ. පැය 24ම කියන්නේ මම රැයට නිින්දට ගියානේ. නින්දර කියන ප්‍රශ්නේ නැහැ. මට නිින්ද යනවා අඩුයි. ඔව්. ඒක මාත්‍යාව නම් ડોක්ටර් කෙනෙක් කියනවා. ඔව්. බලා ගන්න පුළුවන් ගයි මුතුන්නාව මේ කකුල් රැයට අන්න දෙදරන්න. ඉතපයි. ඒ කියන්නේ අර මේ සුසුමනාය පස්සේ ඉඳනේ. මේ වගේ ඒවා කාර හතුරු කොටුවක් දෙන්නා. හැබැයි ડોක්ටර්ලා කිව්වේ ඔව්. මට ඇඳෙන්න බයින්න එපා කියලා. හා. බැරි මං ටිකක් උත්සාහවන්තයි. එහෙමද? අපේ ගෙදරට පරිසුමක් නැගලා ඔයාලා ටිකක් අර සොයරලා කියාවක් කරනොත් බෑ අත් එක පොඩ්ඩක් වෙලා යනකොට වෙවුලනවා නේ. දෙවුනොත් මේවත් අල්ලන්න බෑ. අල්ලන්න බෑනේ. මට මහත්යගේ මගේ තියෙන බොරු කරන්න බෑ ඕන්නම් මම. යම අල්ල බෑ. බෑනේ. අව ඇල්ලුවොත් මේවත් වෙවුල්ල එපා. අයි ඔව්. මගේ ඇත්තම දේ ඒකයි. ඒකත්. අත්‍යවශ්‍ය අපිට මම මොකද දෙයියොට බෙහෙන නෑ ඔව් බොරු කරන්නේ ඒකත්. ඔව්. ඒ වගේ ඉතින් කියනවා ඉතින්. අපිට මූලික දේ තමයි ඔව්. මම කිසිම දවසක පරිණත් කියනවා වීඩියෝ කරන්න ඕන තරම් ඇවිල්ලා තියෙනවා. ඔව්. සල්ලි දීලා නැද්ද? වීඩියෝ කරන්න මම දෙන්නේ නැහැ. ඇයි? හැබැයි මට අද ඔව්. ඒක මුකුත් කියන්නේ නැත්නම් ඔව්. හරිද? ඔව්. මුකුත් කරන්නේ නැහැ. වෙලම් මිනිස්සු ඇවිල්ලා බක්ක කට්ටයක් දීලා හරිද? වීඩියෝ මමත් මහත් ඒකලා පෙප්පරාදු වෙලා. ඔව් ඒකත්. හැබැයි මම දන්නේ මම ඔයාට මේ ඔයාට මාසේ කුලිය දෙවෝනේ. දැන් මම 15ක් කිව්වනේ. ඔයා කියන්නේ ඔයාට මාසේ කුලියද ගෙවන්න ඕනේ නැත්නම් ගෙදරට බඩු ගන්න සල්ලි දෙවෝනේ. මම ඔයාට දෙකක් එකක් කරලා දෙනවාද? මට මහත්ය ඇත්තටම ලොකුම ගැටලුව. ඔව්. මට අන්න කොහොම හරි කවුරු හරි ආල් පාක් හරි එකක් තියෙනවා. ඔව් කුලියද? කුලිය නෙවෙයි. එහෙනම්? ලොකුම ප්‍රශ්නේ ඇත්තටම ඔව්. කුලිය ගෙවා ගන්න එක තමයි. කුලිය ගෙවගන්නේ. මං කුලිය දීලා නැගද? හරිද? මොකෝ කියන්නේ මම අංක එකට. ඔව්. කුලිය තමයි මම හකුල් දෙන්න දෙනවා මේ වෙලාව. කුලිය තමයි හොයන්නේ මහත්ය. ඔව්. මේකනේ මහත්යගේ කුලියට ගත්තොත් ඔව්. දේවල් අයිති කරාට දීලා මම ඔබ දවස් 10කින් දෙන්නම් කියලා. බෑනේ. හැබැයි ඌ මහත්ය කිව්වම ප්‍රධාන කකුල් දෙකෙන් ඔව්. හැබැයි මම ඉන්නේ රෝද පුටුවේ. මම කිව්වොත් දවස් 10කින් දෙන්නම් කියලා. ඒ වාලා මම මාත් තරක් හොයාගන්නේ. ඔව්. ඇත්තටම ආදාරම හැටියේ
මම ඒක තේරුම් ගන්න ඉන්නේ මම අංක එකට ඇත්ත. මෙතන කොහොම හරි ඉඳලා උපයා 15 ගා හොයාගන්න. ඔයා කියන්නේ try කරන්න මේ කුලිය හොයාගන්නද? ඈ? ඉතින් ඒක මම දෙන්න. නැත්නම් මාත්‍ය. ඇත්ත. ඇත්තම දේ මහා පාරක් නැත්නම් නෑ ඔයාලගේ ළමයි තුන්දෙනාත් ඉන්නවනේ. කියන්නේ හොටල් කෝස් එක කරන එක්කෙනා දැනදිලා කරනවද? ඉතින් නම් හොටල් එකේ ඉන්නේ නේ. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් දන ගෑල් ළමයි දෙන්නේ නැද්ද? පිළිමි ළමයා ගෑල් ළමයා 7 වසර. ගෑල් ළමෙක් ඉන්නවනේ. ගෑල් ළමයි කීයද කිව්වේ? 10 වසරනේ. එහෙම. හරි මං ඔයාලට දෙන්නම් මේ මාසේ කොලිය. දැන් ඔයාලා හොයන්නේ මේ කොලියනේ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. මට මේ මං වීඩියෝ කරනවා. හැබැයි මට මේකෙන් මං මේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මම හැමෝටම උදව් කරන එක කරා. හරිද? ඉතින් මේක ඇවිල්ලා මං කිසිම බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙමෙයි. මම එහෙම අය හොයාගෙන ගිහිල්ලා කරන්නේ උදව්. හරිද? ඔව් මහත්යට පුළුවන් නම් ඔය දානකොට අපිට පුළුවන් නම් ඕවිත කැලලක් හරි. ඔව්. ඕවිත කැලලක් හරි. ඔවිත කැලලක් කියන්නේ මේ කියන්නේ දැන් ගන්න ඉන්න තැනක්ද? ඉන්න තැනක් වෙලකාරි ඕවිත හරි. ඔව්. අපිට හරි. ඔයාලට මම මේ මාසේ ඔයාගේ 15000 කුලිය කිව්වේ. මේ 15000 තියාගන්න. හරි. ඔක තියාගන්න ඔයා මේ මාසේ කුලිය ගෙවලා ගන්න. හරිද? ඔව්. අපි මොකක් හරි බලමු. අපි මේක දාලා බලමු. ඔයාලට ඉන්න තැනක් හොයාගන්න ඕනේ නේද? මම මේ වීඩියෝ එක දාන්න. දාලා අපිට ගම් බලමු. ඕගොල්ලෝ මේ දිහාට කොහෙද මොකද්ද කියන්නේ? හරි නිකන් තල්පලවත්. තල්පලවත් කියන්නේ දැන් මේ ඕමාගම පව කරන් යනකොට ගොඩගමනේ. ඔව්. ඕමගම දැක්කම නෝනාලා ඕන ගොඩකම ආන්නේ. ආහා. පාදුක්ක පාර. එහෙමද? ආර්ථික මධ්‍යස්ථානයේදී ඉස්සරහ. ආර්ථික මධ්‍යස්ථානයේ ඉස්සරහනේ. ඉතින් මේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඉන්න තැනක් නේද? ඔයයි ඔයාගේ මේ වයිෆුයි මගේ තාත්තා නම් අවුරුදු 84. 84. මාත්‍යා මගේ පිටිපස්සේ ඉන්නේ. ඔව්. දැන් ගෙදර ඉන්නව සනීප නැතුව. ආහා. මේ එකක්වත් මේ බොරුවට කියනවා. නෙමෙයි. දැන් දවාලේ ගෙදර ගියා පිටින් තව අන්න දීලා. ආයි ආවා. ආහා. ඔය නැත්නම් යන්න බෑ දැන් මෙයා දාලා යන්න බෑනේ ඔයාට. ඔයා මෙයා එක්ක යන්න තෝරනේ. සාමාන්‍ය මෙයා බරින්ද තල්ලු කරන අමාරුනේ දැන් ඔයා කෙට්ටුයි ඔයාට පොඩ්ඩක් ඔයටත් දෙයක් අමාරුයි. ඒකවත් නාට. ඔව්. ශක්තියක් දීලා දෙයියෝ හරි. එහෙමයිනේ. මම මේක නිකන් හරි කන්දකාරි. ඔයාට ඇත්තටම මෙයාට රෙස්පෙක්ට් කරන්න ඕන ඔයත් එක දැන් මේ ඔයාව තනි කරන්නේ නැතුව ඔයත් එක මෙච්චර කාල හිටපු එකට. නැත්තම් මං කිව්වේ දෙයියෙක් කියලා මම. දෙයියෙක් ඇත්තත්. මගේ බෞද්ධ ජීවිතයේ දේවල් කියන්නේ බෙදලා ගන්න ඒවා. ඔව්. දැන් මට ඒවා. ඔව් නේ. බෙදලා කියන්න බෑ. ඒකත්. දැන් ඒ තරමටම වැඩක් නෑ කියලා. ඇක්සොල්ට ඇත්තටම කඳුළු වෙලව ගත්තා. හරිද? කාටවත් හැබැයි වක් කර පවත් එක්ක. ඔව්. මම ලෝකාන්තර පිටක් කරලා දිනනවා. ඒ කියන්නේ මෙයා වගේ කෙනෙක්. ඔව්. ඔයාට හම්බෙන්නේ. හම්බ වෙන්න මහත්තයා. මෙයාට පිස්සුනා මහත් එක්ක ඇවිල්ලා ප්‍රේම පිටුවක් තියාගෙන. මෙයාට පුළුවන් මල්ලමින් එක විනාඩි 5ක් කොහෙටවත් යන්න නැහැ. කිව්වොත් ගන්න වතුරක් අපේ විතරයි. ඒක කියලා වැඩක් නෑ. ඒක පිටින් කතාවක්. මම ඒ කාර්යයේ වෙන වාසනාවක්. රසලවන්තයි. මේ වගේ කෙනෙක් හම්බෙන්නනේ. ගොඩක් වෙලාවට මේ ඔයගේ දැන් ඔය වගේ වෙච්ච අයට සමහරවිට කතා කරන සැරෙන් කතා කරන අයියාගෙන් ප්‍රයෝජනයක් නැහැ නේ අපිට. ප්‍රයෝජනයක් නැතුව උදව් කරනවා කියලා කියන්නේ ඒතර තියෙන්නේ මේකේ මහ වෙරක් ආදරේ. ඒකට කියන්නේ ආදරේ. මහත්ය කියන්නේ මට සැරෙන් තියා. ඔව්. මම කෙලින් කියන මේ මහත්ය නෙමෙයි මොකේ. ඔව්. සැරෙන් තියා. මම මොකක් හරි සැරෙන් මම සැරෙන් කියන්නේ අර ඔයලා කියලා ගෙදර යනකොට. ඔව්. ඒ මානසිකත්වයට එක මට ඉන්න බෑ. ඔව්. ඒක තව හයියේ. ඔව්. තව හයියේ. ඔව්. ඒකනේ. කොහොම ඉඳලා ලැප් එකට ගිහිල්ලා කරනවා වගේ නේ මේක ගියාම. ඔව්නේ. මාර ප්‍රෙෂරයක් එනවා. කපුල් දෙකේ ඉඳලා ලැජ්ජාව තියෙන්නේ නැහැ. ඔව්. ඒක මාර දෙයක්. කයා කරක් විතර දෙන්නා. දෙදා රෝද බුදු ගන්නවන සමන්න ඇත්තම අද කිව්ව ඔක්කොම රෝද බුදු ගන්නවන. ඕකෙන් ගොලිය ගෙවලා මේකෙන් බඩුඩයක් කරගෙන. ඒ මාත් ගොඩාක් පිං. ඕකෙන් බඩුඩයක් කරා. උතුරන්න හම්බෙන්න මන් දන්නේ මම මාත්‍යයටයි ඔහොම කරන්න දුන්නේ කියලා මට කෝල් කරලා මේ ඔයාගේ වෙලාවම මම දැක්ක එක. ඇවිල්ලා වීඩියෝ කරලා මෙලා මිනිස්සුන්ව 10000ක් දෙන්න කිව්වා. වර්ණනේ මම මේ අතරම වීඩියෝ කරලා දානවා. මම ඒක කරන්නේ මගේ තරුණ කාලයක් තියෙනවනේ. මගේ තරුණ කාලේ මම මේ දේවල් මිනිස්සුන්ට කරා කියලා මගේ මතකයක් විදිහට මම එකතු කරනවා. හැබැයි කිසිම බලාපොරොත්තුවකින් නෑ මට මේකෙන් හම්බ කරන්නමත් මේ මට මේ වීඩියෝ දැම්මා කියලා මේ ඒ සොච්චමක් නෙමෙයි මම මේ වෙද්දි සල්ලි බෙදලා තියෙන ප්‍රමාණය දැක්කට පස්සේ ඒ ප්‍රමාණය මට මේවෙන් හොයන්න බෑ.
හරිද? මම ඔයාලට ඒක කියන්නේ මම කොච්චර විතර තියනවද කියලා. හැබැයි මම කරන්නේ අහිංසක කියලා හිතලා ඉන්නවනේ. මම දැක්කට පස්සේ මම දන්නවා මෙයාට අනිවාර්යෙන් උදව්වක් ඕනේ. මේ කෙනාට උදව්වක් ඕනේ කියලා මට හිතුනොත් මම අනිවාර්යෙන් එයාට උදව්වක් කළා තමයි යන්නේ. ඒක තමයි මම හිතන විදිය. ඒ නැතුව මර මේ එහෙම නැතුව මම කියන්නේ ජීවිතේ ඔව් ලැබෙන්න තියෙන උපරිම කතාවක් ලැබිලා. ජීවිතේ ඉස්සරහට ඔව් යනවා ඉතින් ඒක දෙකක් නැහැ. දැන් සාමාන්‍ය මට හිතුණා කියන්නේ මාත්‍යා වේදේ කරන්න දුන්නා. හරිද? ඔව් මාත්‍යා නවතින්තර මාත්‍යාවත් දැල්ලේ. අනිවාර්යෙන්. යනවා. කවදාරි දවසක දැන් ඔයාට වෙච්ච දේ සමහරවිට මට වෙන්න පුළුවන්. අම්මෝ හරිද? ඔය මම කිය වචනෙන්වත් කියන්න එපා. නෑ මං කියන්නේ ඒක නෙමෙයි. ඕනම මිනිස්සෙට ඕනම වෙලාවක අරතුරක් කියන එක වෙන්න පුළුවන්. ඒක අපි හිතාමතා කරන දෙයක් නෙමෙයි. දැන් ඔයා ඔක හිතලා කරේ නෑනේ. හිතාමතා කරගත්තේ නැහැනේ. ඒක තමයි. දෙයියෙක් වගේ මම දන්නේ. මට කියන්න තේරෙන්නේ නැහැ මට උනේ කියලා. හරියට. මම ඔය වීඩියෝ කරන්නේ ඒවා පොඩ්ඩක් බොරුනේ. ඔව්. මෙතෙන් දැවිලා ඕන් තරම් රුපියල් 10000ක් දෙන්න. ඔව්. කතා කරමු මං කිව්වා අද එපා දාලා. හා. මේමයි කිය. ඔව්. මට ඒ වුණාට මම මහත්තයා එනකොට උදාරකට වීඩියෝ කරන්නේ ඉන්නේ. ඔව්. මොකද කියන්නේ නැතුව අද්දන තුේකේ කමන්නේ. කියලා මට ඒක ආඩම හිතුණාද? මට හිතුණා ඒක. කමන්නේ නැහැ කියලා. මේ අවුරුද්දන් තුනාමාරක් තිස්සේ නම් ගෙදර කන්න නැතුව ඉන්නකොට නෑ අපි මම මගේගේ මම දාන්නම් පොඩ්ඩක් අපි බලමු වලට ඉන්න තැනක් පොඩ්ඩක් මේව කරගන්න බලන්න. නෑ ගොඩක් වෙලාවට මම හිතන්නේ දැන් ඔයාලගේ මොකක් හරි contact number එකක් තියෙනවා. මට දෙන්න පුළුවන්ද ඒක? ඔයාගේ number එක මට දෙන්න. අපි මේකට දාමු. 076 076 24යි 46යි 740 හරි මම මේක දාන්න. අපි බලමු මොකක් හරි එහෙම මොන හරි කරගන්න ඔයාලට දැන් මේ විදිහට ප්‍රශ්න එන්නේ කියන ගොඩක් ලොකු ප්‍රශ්න දැන්. කෙරෙට්ට ඉන්න තැනක් නෑ කියලා කියන්නෙම ඒකයි කියන්න දෙයක් නෑනේ. ඒක දෙන්නේ ලොකු බරක් නේ. ඒක ඔළුවේ දෙන ලොකු බරක්. අනික මාත්‍ය කකුල් දෙක තියෙන කෙනෙකුට වැඩි ඒ. ඔව්. කකුල් දෙක නැති මට. ඔව්. ඒක ජීවිතේ මහා බරක්. මහා බරක්. මට ඒක ගෙවා ගන්න බැරි වුණා. ඔව්. මං කෙලින්ම මහා පාරේ බස් ඕනේ. ඒකත්. හැබැයි මහත්ය අපේ ගෙදර ආවොත් ඔව්. මං ඉන්නන්නෙක් වගේ නෑ. අනිවාර්යෙන් මට පේනවා ඔයා හොඳට නාලා කරලා පිරිසිදුව ඉන්නවා. පිළිවෙලට මම ඔයා කෙලින් බෙල කකුල් දෙක ඔයා බේත් කරලා තියෙන්නේ. ඔව් නේ. දැන් දවස් 4කින් හැබැයි නෑනේ නෑ. හා හා. මේ බේත් වඩ මේවා දැනෙන්නේ නැද්ද? දැනෙනවනේ. ස්නායු පද්ධතියේ ප්‍රශ්නයක් නැහැ. ස්නායු පද්ධතියේ ලොකු ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මහත්ය දැනුණාට ඔව්. මම දැන් මං කියේ පරිතුණක් නගින්න ඕනේ කියලා. ඔව්. මේ කලිසුරෙත් පස්සල. එහෙමද? ආ ඒ කියන්නේ කපලා තින්නේ අපහල නෙමෙයි. එහෙනම් වැටුණාම නැගිටින්න බෑනේ. හා හා හා. පස්සෙන් තමයි මම නැගිටින්නේ. යන්නේ ඇඳට. ආ. ඊට පස්සේ මම නැගිට ගන්න බෑ මාව පල්ලු වගේ නගලා. එහෙමද? මම ඇත්තටම අලිසංග තුනක් විතර දියලවා. ඒ තුනේම ඇත්තටම පිටිපස්සල. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ හරි දෙමාපියන්ගේ පැත්තෙන් පොඩි ඉඩමක් තිබ්බේ නැද්ද කොහෙවත්? නෑ. ඉඩමක් තිබ්බේ නෑ. ඉඩමක් නෑ. ඒගොල්ලන්ගේ තියෙනවා ඉන්නවා. ඔව්. ඒ ගොඩක් දුර කඳුකල. කොහෙද? ඒ ලක්ෂපාන. ලක්ෂපානේ මේ නුවරලි පැත්තේනේ. ඒක ගැලපෙන්නේ නෑ මාත්. නුවරලි පැත්තේ නේද? අටන් පාර. අටන් පාරනේ. එහෙ ඔයාලට හරියන්නේ නෑ දැන්. දැන් බෑ ඇත්තටම. එකපාරක් ගිහිල්ලා මගේ යාළුවෝ තුන්දෙනෙක් එක්ක. ආ. මාර දුරක්. එහෙමයි නේ. අනේ යාළුවෝ බෑ. එහෙම කරන්න එපා. හරිද? අපිට බුස්සන්නයි. ඔයාලා ඕකෙන් මොන හරි කියන්නේ මම ඔයාලට දුන්න දුන්නකෙන් මම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි දුන්නේ. හරිද? මාත්‍ය පුළුවන් නම් අරම දාන්න. මං දාන්න. හරිද? ඔයාට ඉන්න තැනක්. ඔයා මෙහෙමයි. ඔයා මේ ඔයාගේ කිසිම ඔයාව බාල්දු කරලා මෙහෙම කරනව නෙමෙයි. හරිද? මේ ඇවිල්ලා අපි මේ අපිට තියෙන ප්‍රශ්නේ අපි හංගන් ඉන්න ඕනේ නැහැ. අපි කෙනෙක්ට ලෝකෙට කිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ඕන තරම් මේ ලෝකේ ගොඩක් අය ඉන්නවා. ලංකාවේ ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගොඩක් කැමති මේ කෙනෙක්ට කරදරයක් වුණාට පස්සේ පිළිහිට වෙන්න. එහෙම අය ගොඩක් ඉන්නවා මේ ලෝකේ. බය වෙන්න එපා. එහෙම අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ මම දැන් මෙහෙම ඉතුරුත් මගේ වාසනාව වෙන්නේ. වෙන්නේ නැති. සමහරට වෙන්නේ නැති. ඔයාලට දැන් මම වීඩියෝ කරද්දී එපා කියලා කිව්වේ නැහැනේ. සමහරට මේක දැම්මට පස්සේ ගොඩක් අය බලනවානේ. ඒ වෙනකොට ඔයාලට ඒ කෙනෙක් උදව් කරන්න මේ වෙන්න පුළුවන්. හරිද? ඔයාගේ ෆෝන් එක තියෙනවනේ. ඒ පම්ප් එක මම දාන්න. හරිද? අපි මේ නම් එක දාලා අපි පොඩි මෙහෙම කරන්න බලමු. ඔයාට මේ වගේ වයිෆ් කෙනෙක් හම් වෙච්ච එක ඒක තමයි ඔයා මේ ලෝකේ ලැබු වාසනාවන්තම දේ. නේ? අනිවාර්යෙන්. එහෙනම් උත්සන්නයි හරි අපි ඊළෙන්න මදේ. අයිබෝ. හරි ඊළෙන්න.
හරිස්සුවෙන් ඉන්න හොඳේ. හරි යන්නම් හොඳේ. උසරණයි. මාත්‍යත් ජයම හරි. යනවා. පස්සේ වෙලාවක මං ආයෙ ආවොත් එන්නම් හොඳේ. මං මේ පාරේ මම මුළුම වතාවට යන්නේ. මං ගිහිල්ලාම නෑ මේ පාරේ. යන්නම් ඈ. හරි උසරණයි.